අද වීඩියෝෙන් අපි බලමු අලුත් වුණු සම්පත් බැංකුවේ ස්ථාවර තැන්පතු පොලිය අනුපාතයත් එක්ක රුපියල් ලක්ෂයක් එහෙම නැත්නම් රුපියල් ලක්ෂ 10ක් වගේ තැන්පතුවක් දැම්මට පස්සේ අපට මාසෙට කොච්චර පොලියක් ලබා ගන්න පුළුවන්ද කියලා. සම්පත් බැංකුවේ අවම ස්ථාවර තැන්පතු මුදල රුපියල් ලක්ෂයයි. අපට රුපියල් ලක්ෂයට වැඩි ඕනම මුදල් ප්‍රමාණයක් සම්පත් බැංකුවේ ස්ථාවර තැන්පතුවක් දාන්න පුළුවන්. එතකොට මේකේ අවම කාල සීමාව විදිහට මාස 6ක කාල සීමාවෙන් ඉඳන් අපට ස්ථාවර තැන්පතු දාන්න පුළුවන්. ඉතින් අපි පොලි අනුපාතය බැලුවොත් මාස 6ට සම්පත් බැංකුවේ ස්ථාවර තැන්පතු වලට 9.5ක පොලි අනුපාතයක් හම්බෙනවා. ඊට පස්සේ මාස 12 ස්ථාවර තැන්පතුවටත් 9.5ක පොලි අනුපාතයක් මේක වාර්ෂික පොලි අනුපාතය විදිහට බැලුවොත් 9.1ක පොලි අනුපාතයක් හම්බ වෙනවා. ඊට පස්සේ අවුරුදු දෙක ඒ කියන්නේ මාස 24ක පොලි අනුපාතයේ 11.2ක පොලි අනුපාතයක් ඒක වාර්ෂික පොලි අනුපාතයේ 10.1ක පොලි අනුපාතයක් තමයි හම්බෙන්නේ. ඊට පස්සේ අවුරුදු 3 පොලි අනුපාතය බැලුවොත් මෙතනදී 12ක පොලියක් ගෙවනවා කියලා තියෙනවා. වාර්ෂික පොලි අනුපාතයේ 9.5ක පොලි අනුපාතයක් තමයි හම්බෙන්නේ. ඊට පස්සේ අවුරුදු 4 පොලි අනුපාතය බැලුවොත් 12ක පොලියක් ගෙවනවා කියලා කියනවා. එතකොට ඒකේ වාර්ෂික පොලි අනුපාතය 9.75ක පොලි අනුපාතයක් හම්බ වෙනවා. අවුරුදු 5කට අපි ස්ථාවර තැන්පතුවක් දැම්මොත් එතනත් අපට 12.5කුත් ඒ වගේ වාර්ෂික පොලි අනුපාතය විදිහට 9.5කුත් හම්බ වෙනවා. හරි එහෙනම් අපි දැන් බලමු මේ පොලි අනුපාතය යටතේ අපි සම්පත් බැංකුවේ අවම ස්ථාවර තැන්පතුවක් අවම කාල සීමාවට දැම්මට පස්සේ අපට කොච්චර පොලියක් ගන්න පුළුවන්ද කියලා. උදාහරණයක් විදිහට අපට අවම මුදල් ප්‍රමාණය මේකෙදි තියෙන රුපියල් ලක්ෂයක් තැන්පත් කරන්න වෙනවා. ඉතින් රුපියල් ලක්ෂයට අපට අවම තැන්පතු කාලය විදිහට මාස 6ක් තියෙන. ඉතින් මාස 6ට සම්පත් බැංකුවේ ගෙවන්නේ 9.5ක පොලි අනුපාතයක්. ඉතින් මේකින්ද මෙතනට අපි 9.5 ගහනවා. ඊට පස්සේ අපිට කාල සීමාව විදිහට මාස 6ක් ඉඳලා මාස 6 ගහනවා. ඊට පස්සේ අපි කැල්කියුලේට් කරලා බලුවාට පස්සේ මාස 6ටම අපට සම්පත් බැංකුවේ ස්ථාවර තැන්පතු විදිහට රුපියල් ලක්ෂයක් දැම්මොත් 1,4750ක. ඒ කියන්නේ මාස 6ටම වඩා රුපියල් 4,750ක පොලියක් ලබා ගන්න හැකියාවක් තියෙනවා. මේක ඔයාලට මාසෙට ගන්නවා නම් මෙතන ඔයාලට පුළුවන් මාසයක් විදිහට ටයිප් කරගන්න. මාසයක් ටයිප් කරගත්තට පස්සේ ඔයාලට මාසික පොලිය විදිහට රුපියල් 791ක පොලියක් ලබා ගන්න පුළුවන් රුපියල් ලක්ෂයක් දැම්මොත්. ඉතින් මේ රුපියල් ලක්ෂයක් දැම්මොත් ඔයාලට මාස 6ට රුපියල් 791ක පොලියක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේක අපි අවුරුද්දකට දාලා. අවුරුද්දකට 109.5 වාර්ෂික පොලිය අනුපාතය යටතේ රුපියල් ලක්ෂයක් දැම්මොත් අපට අවුරුද්දටම ගන්න පුළුවන් රුපියල් 9500ක වගේ පොලියක්. මේ රුපියල් 9500ක පොලිය අපට හම්බෙන්නේ අවුරුද්දටම. අපට මාසයකට කොච්චර පොලියක් ගන්න පුළුවන්ද කියලා බලන්න නම් අපට පුළුවන් මේ 9500 12න් බෙදලා මාසෙට කොච්චර පොලියක් ලබා ගන්න පුළුවන්ද කියලා බලන්න. ඊට පස්සේ අපි බලමු රුපියල් ලක්ෂ 10ක වගේ මුදලක් සම්පත් බැංකුවේ අවුරුද්දකට දැම්මොත් එහෙම නැත්නම් මාස 6කට දැම්මොත් කොච්චර පොලියක් ගන්න පුළුවන්ද කියලා. අපි තැන්පත් කරන මුදල රුපියල් ලක්ෂ 10යි. සම්පත් බැංකුවේ වාර්ෂික පොලිය අනුපාතය 9.5යි. එතකොට අපට අවුරුද්දට සම්පත් බැංකුවේ රුපියල් ලක්ෂ 10ක් තැන්පත් කරොත් අපට අවුරුද්දකින් පොලිය ගන්න පුළුවන් රුපියල් 95000ක පොලියක් ගන්න පුළුවන්. මේ රුපියල් 95000 පොලිය හම්බෙන්නේ අවුරුද්දටම. අපි බලමු මාසෙට රුපියල් ලක්ෂ 10ක් දැම්මට පස්සේ මාසෙට කොච්චර පොලියක් ගන්න පුළුවන්ද කියලා. මාසෙට වාට ගන්න පුළුවන් රුපියල් 7916ක වගේ පොලියක් සම්පත් බැංකුවේ ස්ථාවර තැන්පතුවක් විදිහට රුපියල් ලක්ෂ 10ක මුදලක් තැන්පත් කරොත්. ඉතින් මම හිතනවා මේ දේවල් වලට තේරෙන්නේ නැති කියලා. මොකක් හරි නොතේරෙන්නේ තියෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරගෙන යන්න. අනිත් බැංකුවලෙත් පොලි අනුපාතය කොච්චරද කියලා ඊළඟ වීඩියෝ එකකින් බලමු. එහෙනම් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙන්න තුරු ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.